හරි. වෙක්ටර් මෙතඩ්ස් එකේ ටියුටෝරියල් 3 එකේ ගණන් ටික හදාගෙන යමු. ඝන ගණන් ටික. පළවෙනි එකේ තියෙන්නේ find the domain of a vector function rt වෙක්ටර් ෆන්ක්ෂන් එකක් තියෙනවා මේ විදිහට මේකේ ඩොමේන් එක හොයන්න. ඩොමේන් එක කියන්නේ පරාසයනේ. පරාසය කියද්දී අපිට දැන් හොයන්න ඕන t ට දාන්න පුළුවන් අගයන් මොනවද? t ට දාන්න පුළුවන් අගය පරාසයෙන් හොයාගන්න ඕන. එතකොට අපිට දැන් මෙතන ඩයිමෙන්ෂන්ස් තුනක i j k කියලා ඩයිමෙන්ෂන්ස් තුනක වෙක්ටර් එකක් තියෙනවා. එතකොට අපිට මේකෙට t ට දාන්න පුළුවන් අගයන් ටික හොයාගන්න ඕන. එතකොට අපිට හොයන්න වෙන්නේ දැන් i ට දාන්න පුළුවන් අගය පරාසය වෙනම. j ට දාන්න පුළුවන් අගය පරාසයන් වෙනම හෙව්වා. k ට දාන්න පුළුවන් අගය පරාසයන් වෙනම හෙව්වා. අපි ඒ තුන එකතු කරලා බලමු අපි සම්පූර්ණ අගය පරාසය තීරණය කරන්න පුළුවන්. එතකොට i ගේ පරාසය අපි හොයාගමු ඉස්සෙල්ලා i ට දාන්න පුළුවන්. එතකොට අපි i ගේ සම්මුණකයේ තියෙන්නේ t ඍණ 2 දෙදීම t ධන 2. මේකෙදි බලන්න අපිට i ට දාන්න බැරි අගයක් තියෙනවානේ. sorry t ට දාන්න බැරි අගයක් තියෙනවානේ. ඒ කියන්නේ අපි t මේකෙදි මේ යට තියෙන පදේ අපිට බිඳුවක් වෙන්න බෑ. අපි දන්නවා ඕනම ෆන්ක්ෂන් එකක මේ වගේ දෙයක් අර්ථ දැක්වෙන්නේ නැහැ. බෙදීම බිඳුව කියන එකක් අර්ථ දැක්වෙන්නේ නැහැ. එහෙනම් අපිට අනිවාර්යෙන් මේ යට තියෙන එක බිඳුවක් වෙන්න ඕන. ඒකේ බිඳුවක් වෙන්න බෑ. එහෙනම් t ධන 2 බිඳුවට අසමාන වෙන්න ඕන. ඒ කියන්නේ t අසමානයි ඍණ 2 වෙන්න ඕන. අපිට i ගේ පරාසය i කොටසේදී t ගේ පරාසය ගත්තී අපිට මෙන්න මේක ඇර අපිට වෙන ඕනගයක් t ට දාන්න පුළුවන්. ඊට පස්සේ තමු sin පදේ j ක කොටස ගත්තාම sin t තියෙනවා. sin අගයකට අපිට ඕනම අගයක් දාන්න පුළුවන්. ඍණ ගානක් ධන ගානක් බිඳුව අනන්තය ඕන ගානක් දාන්න පුළුවන්. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වෙනසක් වෙනස් t ට ඕන අගයක් දාන්න පුළුවන්. ඊට පස්සේ k ගේ කොටස ගන්න තියෙන්නේ ln 9 ඍණ t වල. අපි දන්නවා ln එකකට අපිට ඍණ ගානක් දාන්න බෑ. ln එකක් ඇතුලේ තියෙන්න ඕන ධනාගයක් වෙන්න. බිඳුවට වැඩි අගයක් තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ln ඇතුලේ තියෙන අගය විශාලයි බිඳුව වෙන්න. එහෙනම් අපිට කියන්න ඕන අපි මේක සුළු කරගත්තොත් 3 ධන t 3 ඍණ t නේ. ඕක විශාලයි බිඳුව වෙන්න. එතකොට අපිට කියන්න පුළුවන් t ඍණ 3ට වඩා වැඩි ධන 3ට වඩා අඩුයි. ඔන්න තව පරාසයක්. දැන් අපිට තියෙන්නේ මොකද්ද? t වෙන්න පුළුවන් ඍණ 3ට වඩා වැඩි ධන 3ට වඩා අඩු වගයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම t ඍණ 2 වෙන්නත් බෑ. අපි ඕක නම්බර් ලයින් එකක ලකුණු කරගමුකෝ. බිඳුව තියෙනවා, ඍණ 2 තියෙනවා, ඍණ 3 තියෙනවා, ධන 3 තියෙනවා. හරි. දැන් මේ ෆන්ක්ෂන් එකට දාන්න පුළුවන් ධන 3ට වඩා අඩු වගයක්. මෙතන තියෙනවනේ. ධන 3ට වඩා අඩු වගයක් වෙන්න ඕන. ඍණ 3ට වඩා වැඩි වගයක් වෙන්න. ඒ කියන්නේ මේ ධන 3යි ඍණ 3යි අතර වගයක් වෙන්න. මෙතනදි කියනවා t ඍණ 2 වෙන්න බෑ කියලා. එහෙනම් t ඍණ 2 වෙන්නත් බෑ. එතකොට දාන්න පුළුවන් අගයන් ටික ඍණ 3 ඉඳලා ඍණ 3ට වැඩි ඍණ 2ට අඩු වගයක් සහ ඍණ 2ට වැඩි ධන 3ට අඩු වගයක්. ඒක අපිට ලියන්න පුළුවන් එහෙම. ඍණ 3ට වැඩි ඍණ 2ට අඩු වගයක් හෝ ඍණ 2ට වැඩි ධන 3ට අඩු වගයක්. මෙන්න මේක තමයි ඩොමේන් එක වෙන්නේ. හරි. හරි. ඊළඟ ගානට යන්න. find the limit of දීලා තියෙන i vector function එක limit t goes to infinity of tan t
මේ දෙකයි t ln t බෙදීම t. වෙක්ටර් ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා. ලිමිට් එක ඉන්ෆිනිටි වලට යනවා. මේක ලිමිට් එක හොයන්න ඉතින්. හරි. එතකොට අපිට දැන් මේ තියෙන්නේ ijk කියලා ඩයිමෙන්ෂන්ස් තුනක වෙක්ටර් එකක්නේ. එතකොට අපිට පුළුවන් මේ ලිමිට් එක අපිට මේ තුනට මේ ඩයිමෙන්ෂන්ස් තුනට වෙන වෙනම දාගන්න. එතකොට අපි මෙහෙම කරන්න පුළුවන්. limit t goes to infinity arctan කියන්නේ tan inverse t මේක තමයි limit t goes to infinity e minus 2 limit t goes to infinity ln t බෙදීම t. ඔන්න වෙන වෙනම දාගන්න. දැන් සීමාව t අනන්තයට යති t tan inverse t. tan inverse t අපි කෙලින්ම t ට අනන්තය දැම්මොත් tan අනන්තය කියන්නේ tan inverse අනන්තය කියන්නේ tan අනන්තය වෙන්නේ අණු බෙදීම. ඒ කියන්නේ 5 බෙදීම 2. අපිට කෙලින්ම කියන්න පුළුවන් 5 බෙදීම 2 කියලා. අපි මෙහෙම ලියමු. tan inverse අනන්තය. මේ කෙලින්ම දාමු. ඊළඟට මෙතෙන්දී අපිට මේක කෙලින්ම පුළුවන් අනන්තය ආදේශ කරන්න t ට. ඍණ 2යි t කියන ඊගේ ඍණ අනන්තය. ඊගේ ඍණ අනන්තය කියන්නේ බිඳුව. ඊගේ ඍණ අනන්තය. ඊට පස්සේ මෙතෙන්දී limit t goes to infinity ln t බෙදීම t. අපිට කෙලින්ම මෙතෙන්ට අනන්තය දැම්මොත් අනන්තය බෙදීම අනන්තයක් කියන්නේ. ln අනන්තය කියන්නේ අනන්තයයි අනන්තය බෙදීම අනන්තය. ඒක අර්ථ දැක්වෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? මෙතෙන්දී අපිට මෙන්න මෙහෙම දෙයක් මතකයි. හොස්පිටල් රෝගී කියලා අපි කියනවා මොකක් හරි ලිමිට් එකක් ගන්නවා නම් ෆන්ක්ෂන්ස් දෙක මෙහෙම. අපි කියමු x goes to infinity fx බෙදීම gx ෆන්ක්ෂන්ස් දෙකක් මේ විදිහට බෙදීමක් විදිහට තියෙන ෆන්ක්ෂන්ස් දෙකක ලිමිට් එකක් ගන්නවා නම් අපිට මේක ලියන්න පුළුවන් limit goes to infinity මේ ෆන්ක්ෂන්ස් දෙකේ අවකලනයේ විදිහට. ඒ කියන්නේ f' x බෙදීම g'(x) මේ ෆන්ක්ෂන්ස් දෙකක මේ විදිහට ලිමිට් එක ගන්නවා නම් අපිට පුළුවන් මේ ෆන්ක්ෂන්ස් දෙකේ අවකලනයේ විදිහට ඒක ලිමිට් එක දාන්න පුළුවන්. හරිද? ඔන්න ඔය වගේ අපිට මේක හදාගන්න පුළුවන් කොහොමද? ඔක ලියා ගන්න පුළුවන් අපිට මේ ෆන්ක්ෂන්ස් දෙකක් විදිහට අරගෙන ln t කියන්නේ ෆන්ක්ෂන් එකක් t කියන්නේ ෆන්ක්ෂන් එකක්. එහෙනම් අපිට පුළුවන් මේ ෆන්ක්ෂන්ස් දෙකේ අවකලනය අරගන්න. එතකොට පුළුවන් ගන්න limit t goes to infinity ln t කියන්නේ එකයට t නේ. එකයට t බෙදීම t. ඔන්න. දැන් ඔකම අපිට ලියා ගන්න පුළුවන්. tan inverse අනන්තය කියන්නේ 5 බෙදීම 2යි. ඊගේ ඍණාන්තය කියන්නේ බිඳුවයි. හරි. මෙතනදී දැන් එකයට t බෙදීම මෙතන t ගේ අවකලනය 1යිනේ. t ගේ අවකලනය 1ක් වෙනවා. එක බෙදීම t බෙදීම 1යි. හරි. එතකොට මේක හැදෙනවා එකයට t කියලා. මේ සීමාව t අනන්තයට යද්දී එකයට t වෙනවා. එකයට t කියන්නේ එකයට t ට අනන්තය දැම්මම එකයට අනන්තය එකයට අනන්තය කියන්නේ බිඳුව. මොන උත්තරේ? හරි. එතකොට එනවා අපිට මේක තමයි ලිමිට් එක ගත්තම එන වෙක්ටර් ෆන්ක්ෂන් එක. හරි. ඊළඟට කියනවා sketch the following curves with the given vector equation indicate with an arrow the direction which t increases. right. ෆන්ක්ෂන් ටිකක් දීලා තියෙනවා ඒකේ ස්කෙච් එකක් දින්න කියලා. පළවෙනි එක rt සමානයි
t ගණය t වර්ග. මොකක්ද තියෙන්නේ? එතකොට මේ වෙක්ටර් ෆන්ක්ෂන් එක ඩයිමෙන්ෂන්ස් කීයකද? දෙකයි තියෙන්නේ. ඩයිමෙන්ෂන්ස් දෙකක වෙක්ටර් ෆන්ක්ෂන් එකක් තමයි තියෙන්නේ. එතකොට දැන් අපිට මේ වගේ එකක් දුන්නම් මේකේ ප්‍රස්ථාරය අදින්න නම් අපිට මුලින්ම ගන්න ඕනේ මේකේ පැරාමෙට්‍රික් ඉක්වේෂන්. පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක ගන්න කොහොමද? ඉක්වේෂන් එක පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක ගන්නේ අපිට පුළුවන් දැන් අපි ප්‍රස්ථාරයක් අදිද්දී අදින්නේ xyz කණ්ඩායම තලයකනේ. ඩයිමෙන්ෂන්ස් වෙක්ටර්ස් වල සලකද්දී අපි ijk වල තමයි අදින්නේ. අපි ප්‍රස්ථාරයක් අදිද්දී අපි ඔක අදින්නේ xy z කණ්ඩායම තලයක. එතකොට අපිට xy z මේක හරව ගන්න ඕනේ. අපි ගන්න එතකොට දැන් මෙතන තියෙන ඩයිමෙන්ෂන්ස් දෙක මොකද්ද? i තියෙනවා j තියෙනවා. අපිට k නැහැ. i එකයි j එකයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක හරව ගන්න x කියන්නේ i ගේ කොටස කියලා ගමු. i ගේ කොටස මොකද්ද? t ගණනේ. x i ගේ කොටස y j ගේ කොටස. j ගේ කොටස කියන්නේ t වර්ග. මේක තමයි පැරාමෙට්‍රික් ඉක්වේෂන් එක වෙන්නේ. x ට අපි ගත්තා t ගණය, y ට ගත්තා t වර්ග. තව මෙතන k ගේ කොටසක් දීලා දෙනවා, k එකකුත් දීලා දෙනවා නම් එතකොට එන්නේ z. z ට ගන්නවා a කොටස. දැන් මෙතන z එක මේ k එකක් නැහැ නේද? z එකක් ඕනේ නැහැ. අපිට xy තලයේ විතරයි මේක අදින්න තියෙන්නේ. ඔන්න මේක තමයි පැරාමෙට්‍රික් ඉක්වේෂන්. දැන් අපිට පුළුවන් මේක පාවිච්චි කරලා xy අතර සමීකරණයක් ගන්න. අපිට xy අතර සමීකරණයක් තියෙනවා නම් ප්‍රස්ථාරයක් අඳ ගන්න පුළුවන්. එහෙනම් xy අතර සමීකරණයක් ගන්න කොහොමද? අපිට පුළුවන් මේ t ගෙන් සම්බන්ධ කරලා අපිට ලියන්න පුළුවන් y ඝනය සමානයි x වර්ග කියලා. නේද? t ගෙන් සමාන කරලා y ඝනය සමානයි x වර්ග කියලා ලියන්න පුළුවන්. ඕනනම් මේක වර්ග කරොත් එහෙම t ගේ 6 වෙනි බලයක් වෙනවා. එතකොට x වර්ග සමානයි t ගේ 6 වෙනි බලය. මේක 6 වෙනි බලයක් කරනවා. මේක ඝනයක් කරනවා. එහෙනම් t ගේ 6 වෙනි බලය සමානයි y ඝනය. මේ දෙක සමාන කරාම y ඝනය සමානයි x වර්ග. හරිද? දැන් අපිට මේකට ප්‍රස්ථාරයක් ඇඳගත්තා නම් හරියි. ඔකට ප්‍රස්ථාරයක් කොහොමද ඇඳෙන්නේ?